අහලා තිබුණා තමන්ට ගැළපෙන සහකාරයා හෝ සහකාරිය හොයාගන්නේ කොහොමද කියලා. ඒක හරිය වැදගත් එකක්. ඇයි අප්පා කවුරු හම්බ වෙනවද කියලා දන්නේ නැහනේ. මේකට දරුවනේ මෙහෙම කරන්නේ. මල් වට්ටියක් අරගෙන රුවන්වැලි මහාසෑය වන්දනා කරලා මල් වට්ටිය පිටින් මල් පූජා කරලා අපි කියමු සුදු නෙළුම් වට්ටියක් කියලා. ඒක පිච්ච මල් කියමු වට්ටිය පිටින්. නිකන් නෙමෙයි ඈ. වට්ටිය පිටින් පූජා කරලා වන්දනා කරලා හිතන්න මම බුදුරජාණන් වහන්සේට මේ මල් පූජා කරපු පින්බලෙන් සංසාරේ මගේ සංසාර ජීවිතේ මාත් එක්ක සුහදව වාසය කළ මට දුක් නොදී මා සමග සුහදව වාසය කළ මගේ සහකාරියක් සිටිනවා නම් මට ඈ ලැබේවා. මාසෙක සුහදව වාසය කළ සහකාරුවෙක් සිටිනම් ඈ ලැබේවා. මොකද අපිට සුහදව වාසය කරපු ඈ සංසාරේ හම්බ වෙනවා. ඊළඟට සඳු සරුවල් වෙවි හතුරුකම් කරපු අයත් හම්බ වෙනවා. ඉතින් අපිට තෝරගන්න බෑනේ. අර වගේ කළාම අර මල් පූජා කරපු පින්බලෙන් තෙරුවන් සරණේ පිහිටපු පින්බලෙන් මහසෑයට ගරුසරු දක්වලා ගරු කළ යුත්තන්ට ගරු කරපු මංගල කාරණා ඒවා ඒ පින්බලෙන්. මොකද හේතුව අද අපි මේ වාසය කරන්නේ දරුවනි ලංකාව කියන්නේ පතිරූපදේශයක්. ලංකාව කියන්නේ පතිරූපදේශයක්. පතිරූපදේශයක් කියලා කියන්නේ දැන් මිහිඳු මහරහතන් වහන්සේට නායකති වෙන්න අපි ඔක්කොම අපි නායකති වුණාන්සේට මිහිඳු මහරහතන් වහන්සේ අපිට ධර්මයේ දායාද කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දැක්ක අනාගතේ ලංකාවේ බුද්ධ ශාසනය පිහිටනවා කියලා. දැකලා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වෙන් කළා. ශ්‍රී මහා බෝධිය වෙන් කළා. එතකොට ඒ නිසා අපි පතිරූපදේශ වාසයක ඉන්නේ. දැන් පිටරට මිනිස්සෙකුට ඉන්දියාවේ මිනිස්සෙක් අතින් හරියට මම දැකලා තියෙනවා පිටරට මිනිස්සුන්ට ඉන්දියන් කාර්යයන්ට හරියට ආර්යපාද වෙනවා. හරියට වෙනවා. ආර්යපාද සමව ගන්න දන්නෙත් නැහැ. ළඟපාද තැනුත් නැහැ. අපිට හිමේ බස් එක නැග ගන්නවත් පුරේ. දවසින් පුළුවන් අපි මේ ප්‍රශ්න විසඳ ගන්නට.